බාලට උපන් දරුවට නම තිම්බෙත් මඩුවන්වැල මහදිසාවෙමයි. දරුවා ඉරේරස් නගා ඉරගිරවියෝ එනවා කියන්නේ වෙන කවුරුත් නෙමේ අපිට මේ කතාව කියාපාන නදෝරිස්ගේ මව. No passport, no air tickets, just only words. Travel with books. ආයුබෝවන්. අද අපි සංචාරක ගමනාන්තය වන්නේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න කෝරළය වෙතටයි. එමෙන්ම ආදි කොළොන්න කෝරළයට මිනි පහනක් බඳු වූ මඩුවන්වැල වලව්ව වෙතටයි. බස් ටිකට් එකක් අරගෙන හෝ වෙන යම් ආකාරයකින් කොළොන්න කෝරළයට ගොස් මඩුවන්වැල වලව්ව නැරඹීමට හැකියාවක් ඇතත් අද වන විට අපිට දකින්නට ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නටඹුන්ව පවතින මඩුවන්වැල වලව්වයි. දැනට එහි ඉතිරිව ඇත්තේ කාමර 47ක් හා මැද මිදුල් 21ක් පමණයි. ජීවමාන කිසි දෙයක් හමු නොවන එහි මඩුවන්වැල දිසාවගේ හා කලවානේ කුමාරි හාමිගේ ජීවමාන කාලයේ ඇඳි සිතුවම් දෙකක් පමණක් දැකගත හැකිය. නමුත් මඩුවන්වැල මේ පොත හරහා සංචාරය කරන අපිට ජීවමානව වැඩ වාසය කරන මඩුවන්වැල දිසාව, ඔහුගේ බිරිඳ, ඔහුගේ දියණිය, ඒ වගේම මඩුවන්වැල දිසාවගේ නින්දගම්වල සේවය කරන ගැහැණුන් හා මිනිසුන් වගේම ඔවුන්ගේ ජන ජීවිතයට එබිකම් කරන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. මඩුවන්වැල වලව්ව නැමැති මේ පොත රචනා කරන ලද්දේ යොවුන් ලේඛිකාවක වන යනුෂා ලක්මාලි විසිනි. මේ පොතේ සඳහන් වන ආකාරයට යොවුන් ලේඛිකාවක වන යනුෂා ලක්මාලිගේ පස්වන නවකතාව මඩුවන්වැලයි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධාරිණියක වන ඇය මීට පෙර පාර තරු යක්දිහි කන්ද සහ ඇට්ටේරියා මල් යනුවෙන් නවකතා 4ක් ප්‍රකාශයට පත් කර ඇත. යනුෂා ලක්මාලි එකී නවකතා සඳහා ජාතික යෞවන සම්මාන, කවිතා ජාතික සහ ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන දිනා ඇත. ඇගේ මේ මඩුවන්වැල නවකතාව 2014 වර්ෂයේදී හොඳම නවකතා පිටපතට හිමි සම්මානය දිනාගත් අතර එම වර්ෂයේදීම පැවති සරච්චන්ද්‍ර ජයකොඩි සම්භාවනා සාහිත්‍ය උළෙලේදී ජාතික මට්ටමේ තරඟාවලියෙන් විශිෂ්ටතම නවකතා අත්පිටපත සඳහා හිමි කරුණාසේන ජයලත් සම්මානයෙන්ද පිදුම් ලැබීය. අද අපි සංචාරය මේ පොත හරහායි. ඉතින් අපි මේ පොත හරහා ගමන් කරන්නේ 1844 1930 යන කාල පරාසය තුළ ශ්‍රී ලාංකික ජන සමාජය තුළටයි. ඒ කියන්නේ මේ පොත යනු කාලය තරණය කළ හැකි කාල යන්ත්‍රයකට සමානයි. ඉතින් එන්න පොත් සමග ගමන් කරන්න. මේ කතා පොතේ විදිහට සකුනි කියලා කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඇය තම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග දිනක් මඩුවන්වැල වලව්ව බලන්න යනවා. ඒ ගිය අවස්ථාවේ ඇයට විශාල ලෙස කුතුහලයක් ඇති වෙනවා. ගෘහ නිර්මාණ ශිල්පය, පුරාවිද්‍යා වටිනාකම් පිළිබඳව පමණක් නොවේ, මේ වලව්ව වටා ඇති සමාජීය තත්ත්වයන් සොයා බලන්නත් ඇගේ හිතට වද දෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය නදෝරිස්ව හොයා ගන්නවා. නදෝරිස් යනු වලව්ව මායිමේ ජීවත් වන දිලිඳු ගැමියෙක්. ඉතින් ඔහුගෙන් දැනගන්නා කරුණු කාරණා රැසක් අඩංගු කරලා තමයි මේ කතාව සකුනි අපිට ලියන්නේ. ඉතින් මේ නදෝරිස් කියන්නේ වෙන කවුරුත් නෙමේ, මඩුවන්වැල මහදිසාවගේ අනියම් දරුවෙක්. ඉතින් මේ පොතේ සඳහන් වෙලා තියෙන ආකාරයට සකුනි ලබා ගන්න තොරතුරු මේ විදිහයි. නදෝරිස්ගේ කරුණු දැක්වීමෙන් මට වැටහි ගියේ. මෙතන මම යනුවෙන් සඳහන් කරන්නේ සකුනි. මගේ ආශාවත් උනන්දුවත් හැරුණු විට මා අතගසා ඇත්තේ කෙතරම් වැදගත් කර්තව්‍යයකටද යන බවයි. නදෝරිස් පවසන පරිදි ඔහුගේ මව වන කිරිබාලි මඩුවන්වැල මහදිසාව වෙනුවෙන් දාසකම් කළ එකියකි. වලව්වේ අප්පලාටත් වඩා රූමත් වූ කිරිබාලි මඩුවන්වැල දිසාවගේ හිත තදින් පැහැරගත් එකියක් බව ඔහු කියයි. නදෝරිස්ගේ අම්මා ඉවත් කිරිබාලි
වලව්ව සමග බැඳුණු ඇගේ ජීවිතයත් ඔස්සේ විසිරී තිබූ කරුණු එක්රැස් කරගන්නට සකුණට හැකියාව ලැබුණි. මෙතැන් සිට දිගහැරෙන්නේ නදෝරි සකුණට කියූ කරුණු අනුව සකුණු විසින් සටහන් කරගන්නා ලද තොරතුරු රාශියකි. ඊට කලින් නදෝරිස් ගැනවත් කිරිබාලිම නදෝරිස්ගේ මව වන කිරිබාලි ගැනවත් සඳහන් කරන්න කලින් මේ වලව්වේ අයිතිකාරය වන මඩුවන්විල දිසාවේ කියන්නේ කවුද කියන එක හඳුන්වලා දෙන්න කැමතියි. ඒක මුල් පොතේ සංඥාපනාවේ මුලින්ම සඳහන් වෙලා තියෙන මේ ආකාරයට. විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වල වනාහි අක්කර 94000ක පරිමිත නින්දගමකට හිමිකම් කී අයකි. ඒ කියන්නේ ඔහුගේ නින්දගම අක්කර 94000කට පැතිරිලා තිබුණ විශාල නින්දගමක්. එතකොට ඔහු ජීවත් වෙලා තියෙන කාලවකවානුව වල සඳහන් වෙන්නේ 1844 1930 කියන කාලවකවානුව. ඔහුගේ නම ඉතා විශාල එකක්. ඒක තමයි විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේගේ හාමිලාගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වල. ඔහු තමයි මේ මඩුවන්වල දිසාව කියලා මේ මඩුවන්වල වලව්වේ හිමිකාරය. අපේ මේ කතා නායකයා ලෙස සඳහන් වෙන පුද්ගලයා. ඔහුට මේ මඩුවන්වල වලව්ව හම්බෙලා තියෙන්නේ ඔහුගේ පාරම්පරික හිමිකමක් ලෙස. ඒ කියන්නේ දෙවන විමල ධර්මසූරිය රජතුමාගේ කාලයේ සිට පැවත එන දීපලක් තමයි නින්දගමක් තමයි මේ මඩුවන්වල දිසාවට අවසානයේ උරුම වෙන්නේ. ඔහුගේ පරම්පරාවෙන් එය අක්කර 94000ක් දක්වා අවසානයේ වන විට පැතිරී පැවතුණු විශාල නින්දගමක්. ඒ වගේම 1905 වන විට ඔහුට වලව්ව කාමර 127ක් දක්වා පුළුල් කරගෙන රජවාසලකට නොදෙවෙනි ලෙස තනා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම මඩුවන්වල දිසාව කියන්නේ කුඩා කාලේ රොයල් ඇකඩමි එකකින් ඉංග්‍රීසි අධ්‍යාපනය, ඒ වගේම ඉන්පසුව ගල්කිස්ස සෙන්ට් තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබාගත් ඉංග්‍රීසි භාෂාව විශාල ලෙස හොඳින් හසිරවීමට හැකියාව ඇති පුද්ගලයෙක්. ඒ නිසා ඔහුට ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ රටේ මහත්යා තනතුරු ලබා ගන්නත් හැකියාව ලැබිලා තියෙනවා. එතකොට ඔහුගේ නින්දගම්වල ජීවත් වෙන මිනිසුන් එහෙම නැත්නම් ප්‍රවේණිදාසයන් ලෙස හඳුන්වන මිනිසුන් ඔවුන් නින්දගම් වලින් භූමියෙන් ලබා ගන්න ආදායමෙන් 1/3 අනිවාර්යෙන්ම වලව්වට ලබා දිය යුතු වෙනවා. ඒ ලබා නොදුන්නොත් ඔවුන්ට දඬුවම් විඳීමට සිදුවන නිසා සෑම කෙනෙක්ම තමන් වගා කර ලබා ගන්න අස්වැන්නෙන් 1/3 කොටසක් වලව්වට ගෙනත් දෙනවා. ඒක විශාල දේපලකට මේ මඩුවන්වල දිසාවට හිමිකම් කියන්න ලැබුණ යන්නේ ඒ විදිහට. ඒ වගේම මේ රටේ මහත්තරුන්ට විශාල බල පුළුවන් කාරකමක් ඒ කාලේ හැටියට තිබිලා තිනවා. ඒ කියන්නේ ඒ කාලේ තිබිලා තියෙන වැඩවසම් පාලන ක්‍රමයක්. බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි පාලනය ව්‍යුහයක් ස්ථාපිත කෙරෙමින් පැවතුනත් විශාල ලෙස තිබිලා තියෙන වැඩවසම් පාලන ක්‍රමයක්. එතකොට මේ රටේ මහත්තුරුන් කියලා කියන්නේ අසීමිත බලයක් භුක්ති විඳි පිරිසක්. උතර ඒක මේ විදිහට සඳහන් වෙනවා රටේ මහත්තුරුන්ට තිබුණේ අසීමිත බලයකි. නින්දගම් වැසියෙකුගේ දරුවන්ට නම් තැබීමේ පටන් කුදුමහත් ජීවිතයේ සෑම කටයුත්තක් සඳහාම රටේ මහත්තයාගෙන් අවසර ගත යුතුය. නීතිය ඔහුය. විශේෂයෙන් මේක සඳහන් වෙනවා නීතිය කියන්නේ ඔහුගේ යන්නට පිටිපාන්න පුළුවන් කෙනෙක් ඒ නින්දගම්වල කොහෙවත් සිටියේ නැහැ. ඒ වගේම අවාසනාවන්ත තවත් සිදුවීමක් තියෙනවා. නින්දගම් වාසීන්ගේ පවුල් වලට අයත් ඇහැට කනට පෙනෙන ගැටිස්සියන් තම අන පරිදි වලව්වට කැන්දගෙන ඒමේ වරමද රටේ මහත්තයා සතු විය. ඒක තමයි සංවේදීම කරුණ මේ පොත පුරා යන්නේ එවැනි සංවේදී වූ කතාවක්, රසවත් කතාවක්. ඒ නිසා අපි දැන් කතාව බලමු මොකද්ද කියලා. පොතේ 5 වෙනි පරිච්ඡේදයේ ඉඳලා තමයි අතීත කතාව දිගහැරෙන්නේ. කතාව ආරම්භ වන්නේ කිරිබාලි කියන ගැමි තරුණියකගේ කොටහළු මංගල්‍යයත් එක්ක. මේ කිරිබාලි කියලා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි අපිට මේ කතාව කියාපාන නදෝරිස්ගේ මව.
කිරිබාලිගේ තාත්තා පුංචි කාලෙම නැති වෙලා. කිරිබාලිව හදා වඩා ගන්නේ අම්මා තනියම. කිරිබාලි කොටහළු වෙලා කියලා දැනගත්ත දවසේ එයාගේ උදව්වට කිරිබාලිගේ අම්මා වන බයියා එයාගේ කිරිබාලිගේ නැන්දනියව අඬගහගෙන එනවා. කිරිබාලිගේ නැන්දනියගේ නම සෙලෙක්කි. ඉතින් මේ සෙලෙක්කි නැන්දා සියලුම චාරිත්‍ර කටයුතු යහවර කරලා ඉවර වුණාට පස්සේ කිරිබාලිට දෙන ඔවදන පොතේ මෙහෙම සඳහන් වෙනවා. දැන් ඉතින් වෙනද වගේ දැඟලි හරියන්නේ නෑ කිරිබාලියෝ. උඹ දැන් ළමිස්සියෙක්. අම්මා කියන දේ අහලා ගෙට වෙලා ඉඳහන්. අන්න ඒක තමයි සෙලෙක්කි නැන්දගේ අවවාදේ. ඒ වුණාට ඊතා කෙලිදෙලින් ගත කළ දඟකාර දැරියක් වෙලා හිටපු කිරිබාලිට මේ අවවාද වලින් නම් වැඩක් උනේ නැහැ. ඉතින් කිරිබාලි වෙනද වගේම ගමේ ගැටව් ගැටිස්සියන් එක කෙලිදෙලින් විනෝදෙන් කාලය ගත කරන්න වුණා. ඉතින් මේ ඉස්සර කාලේ ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. ඒකත් කියන්න ඕනේ ඒ කාලේ පාසල් අධ්‍යාපනය කියලා දෙයක් නොතිබුණ නිසා දරු දැරිය බොහොම කෙලිදෙලින් කාලය ගත කරා විනා අධ්‍යාපනයට කාලයක් යොමු කරේ නැහැ. ඉතින් දැන් වසරක් විතර ගත වුණා. පොතේ 6 වෙනි පරිච්ඡේදයේ මෙහෙම සඳහන් වෙනවා. කිරිබාලි ළමිස්සියෙක් වෙලා අවුරුද්දක් විතර යනකොට ඇය ගමේ අනිත් කෙල්ලන්ට වඩා වෙනස් කියලා බයියට තේරුණා. බයියා කියලා කියන්නේ කිරිබාලිගේ අම්මා. හොඳේ. ඒ වයසට වඩා ඇඟපත දාලා තෙල් බේරෙන හමක් තිබ්බ නිසාම නෙමේ. ගති ගුණ හැසිරීම අතිනුත් ඒ වෙනස හොඳටම පේන්න ගත්තා. ඒ කියන්නේ කිරිබාලි ටිකක් බුද්ධිමත්, දක්ෂ, කටකාර හැම දෙයක් ගැනම ප්‍රශ්න කරන තරුණියක් විදිහට, දඟකාර දැරියක් විදිහට එයාගේ අම්මට පේන්න ගත්තා. ඉතින් කිරිබාලිට හිටියා මිතුරියක් සුද්දි කියලා. ඉතින් ඒ මිතුරියට දවසක් තනි පංගලෙමේ වැවේ නාන්න ගිහිල්ලා යකා ගහලා කියන දෙයක් සිදු වෙලා තියෙනවා. ඉතින් මේ කිරිබාලිගේ යාළුවා වන සුද්දි යකා ගැහුවට පස්සේ එයා බලාගත් අතම බලාගෙන ඉන්නවය. ඊට පස්සේ එකපාරටම කෑ ගහනවය කියලා ගෙදර කට්ටිය තොইলයක් කරන්න ලෑස්ති වුණා. ගමේ තොইলයක් තියෙනවා නම් රටේ මහත්ය. එහෙම නැත්නම් මහදිසාවගෙන් අවසර ගැනීම අනිවාර්ය දෙයක්. ඉතින් සුද්දිගේ තාත්තා වන උක්කිරියා මහදිසාවේ මුණ ගැහිලා මේට අවසර ලබා ගන්න ආවා. අවසරයි හාමුදුරුවනේ. මයි ලොකු කෙලී තනි පංගලෙමේ වැව්විහත්තාවේ දියේ එබිල හැන්දෑ කොරේ. දැන් දවස් 2-3ක් වෙනවා. හිටපු ගමන් හූ තිය ගේ වටේ දුවනවා. ඉතින් ඔය විදිහට ඇවිල්ලා මේ උක්කිරිය කියන සුද්දිගේ තාත්තා මඩුවන්වැල මහදිසාවගෙන් අවසර ගත්තා ගෙදර තොවිලයක් පවත්වන්න. ඉතින් තොවිලේ අවසර දුන්නට පස්සේ මේ මහදිසාවේ මේ සුද්දි කියන්නේ කවුද කියලා නිකමට හොයා බලන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් නාඹර ගැටිස්සියන් ගැන හොයා බලන එක මැදිවියේ වයසේ පසුවන මහදිසාවගේ පුරුද්දක් වෙලා තිබුණා. ඉතින් මේ ගැන මේ වලව්වේ මහදිසාවගේ ළඟම සේවකයා වන පුංචි කිරාත් දැනගෙන සිටියා. උක්කිරා ඇවිල්ලා Tamanගේ දියණිය ගැන කියවනකොට මහදිසාවගේ ඇත් දිලිසෙන හැටි පුංචි කිරා හොරහින් බලාගෙන හිටියා. ඉතින් මේ සුද්දිගේ තාත්තා වන උක්කිරා ගියාට පස්සේ මේ සුද්දි ගැන තොරතුරු විමසන මහදිසාවට පුංචි කිරාගෙන් ලැබුණේ මෙන්න මේ විදිහේ උත්තරයක්. පුංචි කිරාගෙන් දැනගත්තු විදිහට උක්කිරියට ගෑනු දරුවෙමු 3 දෙනයිලු. ලොකු එකේලු සුද්දි කියන්නේ. බාල කෙල්ලෝ දෙන්නට වඩා ටිකක් විතර පෙනුමට ඉන්න හින්දා මිසක් ඒකිට සුද්දි කියන්නේ ඒකේ සුදු හින්දම නෙමෙයි. ඔන්න ඔය විදිහට පුංචි කිරා උත්තර දුන්නට පස්සේ වලව්වේ මහදිසාවේ කල්පනාවට වැටුණා. ඉතින් ඔහු කල්පනා කරේ මොනවද? ගිය සතියේ කලවාණි කුමාරි හාමිට හොර රහසේ වලව්වට ගෙන්නගත්තු නෑදොල කන්දේ නෑම්බි ගැන තමයි ඊට පස්සේ මේ මඩුවන්වැල දිසාවට මතක් වෙලා තියෙන්නේ. ඉතින් මේ කලවාණි කුමාරි හාමිට හොරෙන් කවුද මේ කලවාණි කුමාරි හාමි කියන්නේ? කලවාණි කුමාරි හාමි කියලා කියන්නේ මඩුවන්වැල මහදිසාවගේ බිරිඳ. මඩුවන්වැල මහදිසාවගේ දෙවෙනි බිරිඳ. ඔහුගේ පළවෙනි බිරිඳ මිය පරලොව ගියයින් පසුව ඔහු විවාහ කරගන්නා දෙවෙනි බිරිඳ තමයි කලවාණි කුමාරි හාමි කියලා කියන්නේ. ඉතින් මේ කලවාණි කුමාරි හාමිට හොර රහසේ වලව්වට ගෙන්නගත්තු
නෑදොල කන්දේ නෑම්බි ගැන තමයි මඩුවාන්වල මහදිසාවට ඊට පස්සේ මතක් වෙන්නේ. ඒක මේ විදිහට සඳහන් වෙනවා. නෑදොල කන්දේ නෑම්බි එක පාරටම දිසාවගේ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා. රෑ 2-3ක් ඒකිත් එක්ක ඉන්නකොට ඒකේ හැමදාමත් වලව්වි තියාගන්න පුළුවන් ක්‍රමයක් ගැන මහදිසාවේ කල්පනා කළා. ඒ වුණත් මෑතකදී ඒකේ වදපු දරුවා අම්මගේ හුස්ම වැදෙන්නේ නැතුව කිරි බඩගින්නේ විලාප තියෙන හැටි ඇහුවට පස්සේ දිසාවට තවදුරටත් ඒකේ තියාගෙන ඉන්න හිත දුන්නේ නැහැ. ඇතිපදන් තෑගි බෝගත් දීලා ඒකේ පිටත් කරලා යවනකොටත් වැලහින්නක් වගේ ඒකේ අඬපු හැටි දිසාවට මේ දැනුත් වගේ මැවිලා පේනවා. ඒකෙගේ ඒ කඳුළු ඒ දවස් 2-3ට Taman එක්ක අකමැත්තෙන් ඉන්න සිද්ධ වෙච්ච දුකටද එහෙමත් නැත්නම් දවස් ගාණක් යනකල් දකින්න බැරුව හිටිය Tamanගේ කිරි දරුවා ළඟට යන්න බැරි වුණ දුකටද කියලා දිසාවට තේරුනේ නැහැ. මහදිසාවට මේ තොයිල්පලේ ආතුරය එහෙමවත් නැත්තම් සුද්ධිව දැක බලා ගැනීමේ පුදුම තරම් උවමනාවක් ඇති වුණා. ඒ නිසා මහදිසාව කොහොම හරි මේ තොයිල්පලට යන්න තීරණය කළා. තොයිල්පලට මහදිසාව එනවා දැකපු ගම්මු බොහෝ සෙයින් කලබල වුණා. බිය පක්ෂපාතීව බයෙන් ඇඹරුණා. ඉතින් කොහොම හරි තොයිල්පලට පැමිණි මහදිසාවට සුද්ධි වෙනුවට හිත ගියේ වෙන කාටවත් නෙමෙයි. තොයිල්පලට උදව් වෙන්න ආපු සුද්ධිගේ යාළුවා වන කිරිබාලි දෙසට. තොයිල්පලේදී කිරිබාලිව දැකපු මහදිසාවට මෙහෙම හිතුණා. පුදුමයෙන් දිලිසෙන කිරිබාලිගේ ඇස් දෙකත් මනාව පිහිටපු නහයත් රතු පාටින් බබලන තොල් දෙකත් දිසාවගේ සිහිය අසිහියක් කළා. නෑදොල කන්දේ ගැටිස්සිවත් ඊට කලින් වලව්වට ගෙන ආපු මිනිපුර වලල්ගොඩ ප්‍රදේශවල ගෑනුන්වත් මේ තරම් තමාගේ හිතට අල්ලපු නැති විත්තිය දිසාවට මතක් වුණා. ඉතින් මහදිසාවේ තමන්ගේ දෝණියෙන්දවන කිරිබාලි දිහා කෑදර ලෙස මේ විදිහට බලාගෙන හිටිය කියලා කිරිබාලිගේ අම්මා වන බයියා හොඳ හැටිම දැනගත්තා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියලත් බයියා හොඳාකාරවම දැනගෙන හිටියා. තොයිල්පලේ වැඩ කටයුතු අහවර වෙලා ගෙදර ආවට පස්සේ බයියට හිතුනේ මෙහෙම දෙයක්. තමන්ට වඩා දින 2කට බාල මහදිසාවේ කෑදර විදිහට කිරිබාලි දිහා බලා උන්නු විදිහ මතක් වෙද්දි මේ දැනුත් බයියාගේ ඇඟේ මවිල් කෙලින් වෙනවා. කොච්චරවත් වහන් වෙලා හිටපන් කියලා කිව්වත් මේකේ උන්දගේ ඇහැ අස්සටම ගිය හැටි විතරක් නොදකින් විතරක් මටත් ඒ වෙලාවෙම ඔහොම එකක් ඒ තරමට කල්පනාවට ආවේ නෑනේ. ඔන්න ඔය විදිහට තමයි බයියාගේ හිතට නැගුණ අදහස උනේ. තොයිල්පලේ වැඩ කටයුතු අහවර වෙලා දින 2කට පසුව වලව්වෙන් පණිවිඩකාරයෙක් එනවා. ඉතින් වලව්වෙන් ආපු පණිවිඩය අහපු බයියට ඒ කියන්නේ කිරිබාලිගේ අම්මා එතනම කෑ ගහගෙන සිහිසුන්ව ඇද වැටෙනවා. ඊට පස්සේ ගේ ඇතුළේ ඉඳන් දුවගෙන ආපු කිරිබාලිට සෙලෙක්කි නැන්දා කියන්නේ වළංවෙවුන් ආපු පණිවිඩයක් නිසා කිරිබාලිගේ අම්මා මේ විදිහට සිහිය නැතුව ඇදගෙන වැටුණා කියලා. වලව්වෙන් අපිට මොන පණිවිඩද කිරිබාලි එහෙමයි හිතන්නේ. පණිවිඩේ අරන් ආපු පණිවිඩකාරයා කිරිබාලිට කියනවා අද හවස උඹ වලව්වට එන්න ඕනි කියලා. පසුසේ කිරිබාලිගේ නිවසේ සිදුණු සංවේදීම කාරණා ටික පොතේ මේ විදිහට විස්තර වෙනවා. කැමති වුණත් අකමැති වුණත් මඩුවන් වෙල මහදිසාවගේ අනට අකීකුරු වෙන්න කාටවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. බයියා කොච්චර දෙවියන් යැද්දත් කිරිබාලිගේ ඉරණම අවාසනාවන්ත විදිහට තොවිල්පලේදී විසඳිලා තිබ්බේ එහෙමයි. බයියාගේ කඳුළු ගංගාවක් වෙලා ගලාගෙන ගියත් ගමේ මිනිස්සුන්ගේ හිත් මිසක් වලව්වේ උන්ගේ හිත් නම් උණු උනේ නැහැ. අන්තිමට බයියා සිහියක් පතක් නැතුව ඇදගෙන වැටෙද්දි වලව්වේ සේවකයෝ එක කිරිබාලි වලව්වට සේන්දු උනේ මලමිනියක් ගානට මැලවිලා. කලින්දා රෑ එළි වෙනකල්ම බයියා Tamanගේ දුවට මහදිසාවගේ වැඩ කටයුතු ගැන පැහැදිලි කරලා දුන්නා. ඇහැට කනට පේන ගෑනු වලව්වට ගෙන්නගෙන උන් එක්ක නිදි වැදිලා ඇති වුණාම දිසාවේ දන්න සුදු මහත්වරුන්ට ගෑනුන්ව දෙනවලු.
සුදු මහත්තුරු ඉතින් ලංකාවේ ගමේ ගොඩේ ගෑනු කරකාරට බඳින එකක් එවුන්ටත් ඇති වෙන වෙලාවට මග අරින එක තමා කරන්නේ. තමාට සිද්ධ වෙන්න යන කාරණේ කිරිබාලි දැන් හොඳටම පැහැදිලි. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. අකමැති නම් කරන්න තියෙන්නේ එක දෙයක් විතරයි. ඒ මැරෙන එක. ඒත් දැන්ම මැරෙන්න ආශාවක් කිරිබාලිගේ හිතේ කොහොමටවත්ම ඇත්තේ නැහැ. සවස් යාමේ වලව්වට ගිය කිරිබාලිට වැඩිහිටි කාන්තාවකගේ උදව්වෙන් ඇඟපත සෝදා ගැනීමටත් අලුත් ඇඳුම් ඇඳ ගැනීමටත් හැකි වුණා. ඇයව දුටු විට කිරිබාලිට ඇයගේ අම්මව මතක් වුණා. අම්මා හූල්ල ඇති නේද කියලා මතක් වුණු කිරිබාලිට ඉබේම ඇඬෙන්න පටන් ගත්තා. ඉතින් ඒක දැකපු ඒ වැඩිහිටි කාන්තාව අනේ අඬන්න එපා දරුවෝ මේ ගෑනු අපි ලබා උපන් හැටි. උඹ වගේ ගැටිසියෝ කී දෙනෙක් නම් ඔහොම අඬා වැළපිලා තියෙනවද මේ වහල යට. ඒත් ඉතින් උන්නාන්සේගේ අනට ඉහලින් මැස්සෙකුටවත් පියාඹන්න බෑ කෙල්ලේ. ඒ හින්දා හිත හදා ගනින්. ඇයට කියන්න පුළුවන් උනේ එච්චරයි. ඉතින් තමන්ගේ පියාගේ වයසටත් වඩා වැඩිමහලු වයසක ඉන්න මඩුවන්වල දිසාවේ එක්ක එදා රෑ ඇයට ගත කරන්න සිද්ධ උනේ ඒ විදිහට. කාලයාගේ ඇවෑමෙන් කිරිබාලි ගැබ්බර වුණා. ඉන්පසුව ඇය බිහිකර දරුවා මිය ගියා. දෙවන වරටත් ඇය ගැබ්බර වුණා. ඒ දරුවත් මල දරුවෙක් වුණා. ඉතින් දෙවෙනි දරුවත් මියදුනාට පස්සේ බාලි අවලංගු වෙච්ච කාසියක් ගානට වැටුණා. වලව්වෙන් පිට යන්නවත් ඇයට අවසරයක් තිබුණේ නෑ. තමන්ගේ දුවට ලැබෙන්න හිටියේ දෙවෙනි දරුවත් මියදුනා කියලා ආරංචි වුණු බයියා පපුවේ අත් ගහගෙන විලාපතිය තියා ඇඬුවා. දොළදුකට තමන්ගේ අම්මා හදපු බත් කටක්වත් බඩට දාගන්න බැරි වීමත් ඒකට හේතුවක් විදිහටයි බයියා හිතුවේ. කොහොම වුණත් දවසින් දවස වලව්වට ගෙන යන ගෑනු පරාණ ගැන අහන දකින බයියට හිතුණි කිරිබාලිව වලව්වට එවන්න කියලා පණිවිඩ ආපු දවසේම ඒකිටත් වහ ටිකක් කවලා තමුණුත් වහ ටිකක් කෑවනම් ඉවරයි කියලයි. ඉතින් දෙවනි මලදරු ප්‍රසූතියෙන් පස්සේ මහදිසාවේ තමන්ව ඉවත දාලයි කියලා හැඟුණු කිරිබාලිට ලොකු සැනසීමක් දැනුණා. වලව්වට ආපු පළවෙනි දවසේ ඉඳලම බලහත්කාරයෙන් මිසක් කැමැත්තකින් සිද්ධ නොවෙච්ච ඒ සිදුවීම් නිසා ඇය බොහොම කලකිරීමෙන් හිටියේ. ඒ දිසාවකින් බේරිලා හිටියත් වලව්වේ ලියන මහත්තයාටත් අකමැත්තෙන් හෝ ඉඩ දෙන්නට බාලිට සිද්ධ වුණා. ඒ හන්දා ඔහු රාජකාරියට දවස් ගාණක් පිට ගියාම බාලිට දැනුනි කියා ගන්න බැරි සහනයක්. එහෙම දවස්වලට ඇය කිසි බයක් හැකක් නැතුව කුමාරි හාමි පවරන ඕනම වැඩක් දෙවරක් නොහිතා හොඳට එලි පහලියට බැහැලා කරලා දෙන්න ඉදිරිපත් වුණා. මේ ලියන මහත්තයා කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. කලවාණි කුමාරි හාමි. එහෙම නැත්තම් මඩුවන්වල මහදිසාවගේ බිරිඳගේ එක කුස උපන් මල්ලි. ඔහු වලව්වේ නතර කරගන්න මඩුවන්වල මහදිසාවේ ඒ වගේම කුමාරි හාමිත් කල්පනා කරා. මේ ලියන මහත්තයා තනතුර බාරගෙන එහි වැඩ කටයුතු කරේ මඩුවන්වල මහදිසාවගේ බිරිඳගේ එක කුස උපන් මල්ලි. කිරිබාලිගේ රූප ස්වභාව දකින කවුරු වුණත් ඒකිට වහ වැටෙන එකේ අරුමයක් නැති වග කුමාරි හාමි දන්නවා. ඒ හින්දාමයි වලව්වේ තව දහසක් රාජකාරිවලට මේ තරම් ගෑනු ළමිසියෝ හිටියත් කලවාණි රටේ මහත්තයාට එහෙම නැත්තම් Tamanගේ සහෝදරයාට කිරිබාලිම ඕනෑ උනේ. කොහොම හරි ඉක්මනට Tamanගේ මලයට හොඳ රදල පවුලකින් කටයුත්තක් කරලා දෙන්න ඕනි කියලා ඇය කල්පනා කළා. මේ අතරේ කිරිබාලිට තවත් අවාසනාවන්ත සිදුවීම් ගණනාවකට මුහුණ දෙන්න සිදු වුණා. මඩුවන්වල මහදිසාවගේ වලව්වට පැමිණෙන සුදු මහතුරු රාජකාරී කටයුතු අහවර වුණාට පස්සේ කිරිබාලි ළඟට එන්න පුරුද්දක් වෙලා හිටියා. දිනක් බාලිට මාශුද්ධිය හැදුණු එක දවසක බාලිගාවට ආපු සුදු මහත්තයෙක් ඇගේ වෙනස අඳුනගෙන ආපහු හැරිලා ගියා. බාලිගේ හිතේ එදා ඒ මහත්තයා ගැන පළවෙනි පාරට අනුකම්පාවක් ඇති වුණා. ඊට දවස් කීපයකට පස්සේ ආපු සුදු මහත්තයා Tamanගේ වැඩේ කරගත්තට පස්සේ උඹ හරි ලස්සනයි කෙල්ලේ මං ආදරෙයි උඹට කියලා වෙරි මතින් වචන ගැට ගහපු හැටි බාලිට මතක් වුණා. වලව්වට ආවට පස්සේ විතරක්
නෙමේ මුළු ජීවිතේටම බයියගෙන් පස්සේ Tamanට කවුරු හරි ආදරේ කිව්ව පළවෙනි වතාව ඒක නේද කියලා කිරිබාලි කල්පනා කළා. ඒ වුණත් සුදු මහත්තයා එක එක දවසට වලව්වේ තව කාමරවලට රින්ගන බව ඇස් දෙකෙන් දැක්කට පස්සේ කිරිබාලි හිතාගත්තා එදා ඒ Tamanගේ වැඩේ කරගන්න ඉඩ දුන්න සන්තෝසෙට උන්දට එහෙම කියවෙන්න ඇති කියලා. කොහොම හරි කාලයක් කිරිබාලිව ඉවත දාලා හිටපු මහදිසාවේ සුදු මහත්තුරුන්ගේ වහවැටිල්ලෙන් මාස කිහිපයකට පස්සේ ආයෙමත් කිරිබාලිව හොයාගෙන ආවා. එදා වෙනදට වඩා නිවිච්ච හැඟීමෙන් ඔහු හැසිරුණා කියලයි කිරිබාලිට දැනුනේ. වලව්වට ඇවිත් 10 වෙනි අවුරුද්දේ මහදිසාවේ බාලිට ලං වෙනකොට ඇගේ ජීවිතේ වගේම ශරීරෙත් මහ ලොකු වෙනස්කම් ඇති වෙලා තිබුණා. දෙපාරක්ම මලදරුව වදපු බාලිගේ සිරුර ළමිස්සි කාලෙට වඩා තරබාරු වෙලා තිබුණා. දරුව වෙනුවෙන් එරුණු කිරි ගල් වෙලා රිදුම් දෙනකොට වින්නඹු අම්මගෙත් පුංචි නාගෙත් ගොඩ වෙදකම් වල පිහිට පතන්න ඇයට සිදු වුණා. ඊට මාස කිහිපයකට පසු කිරිබාලි නැවතත් බඩදරු වුණා. දරුවගේ අප්ප කවුද කියලා බාලිටත් හිතා ගන්න බැරුව ගියේ ඒ කාලයේ ඇතුළත දිසාවේ වගේම සුදු මහරුත්තුරුත් වරින් වර Tamanගේ කාමරේ පාළු කපපු හින්දා. ඒ නමුත් නිරෝගී දරුවෙකු ලෙස නදෝරිස් මෙලොව එළිය දුටුවා. ඒ නදෝරිස් සැබවින්ම මඩුවන්වල මහදිසාවගේ බව ඔහුගේ රූපකාය දැකීමෙන් ඕන කෙනෙකුට දැනගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ දරුව සුදු මහත්තුරුන්ගේ නොවන බව කිරිබාලි සැක හැර දැනගත්තා. ප්‍රදේශයේ දරුවන්ගේ උපත ලියාපදිංචි කරලා දරුවන්ට නම් තියෙනවා වගේම කිරිබාලිට උපන් දරුවට නම තිබ්බෙත් මඩුවන්වල මහදිසාවෙමයි. දරුවගේ අංග ලක්ෂණ එහෙමත් හොඳට බලපු මහදිසාවේ දරුවට නදෝරිස් කියලා නම තිබ්බා. ඉතින් ඔය කාලෙදිම කාලෙක ඉඳලා කලවාණි කුමාරි හාමිගේ හිතේ තිබ්බ හීනයකුත් සැබෑ වුණා. ඒක නම් කලවාණි රටේ මහත්තයා රදල පවුලකින් මනාලියක් ගෙනාවෙත් මෙන්න මේ කාලේ නිසා. මහදිසාවටත් එහෙමයි. Tamanගේ සහෝදරයෙක් වගේ වෙච්ච මසිනගේ මගුල් දවස් දෙකක් තිස්සේ මහයලින් සමරන්න දිසාව අමතක කළේ නැහැ. බොහොම තැන්පත් ගතිගුණ තියෙන කලවාණිගේ මනමාලි මහදිසාවටත් කුමාරි හාමිටත් බිය ගෞරවය ඇතිව ඉන්න උත්සාහ කළා. නදෝරිස් Tamanට දාව ඉපදුණු දරුවෙක් වග මහදිසාවේ දැනගත්තා වුණත් විශේෂ වරක් ප්‍රසාදයක් නම් නදෝරිස්ට හිමිවන්නේ නැහැ. නදෝරිස් කවමදාවත් Tamanගේ අප්පා කවුද කියලා බාලිගෙන් ඇහුවේ නැහැ. ඇහුවේ නැති හින්දම කිරිබාලි මොකවත් කියන්න ගියෙත් නැහැ. දිසාවේ නදෝරිස්ට කරුණාවෙන් සැලකුවෙත් නැහැ. මොකවත්ම අහන්න කියන්න ගියෙත් නැහැ. ඒක උවමනා නැති දෙයක් විදිහටයි දිසාවේ හිතුවේ. අනික් අතට කොළුවා ඊට පස්සේ අප්පොච්ච කියලා කියන්න ගත්තොත් සුදු මහත්තුරු ඉස්සරහා Tamanට තියෙන තත්ත්වය මොකද්ද කියලා දිසාවේ හිතුවා. කුමාරි හාමිත් නදෝරිස්ට එතරම්ම මනාපයක් නැති හින්දා ඔය උන්නු විදිහටම උන්න දැන් කියලා දිසාවේ හිතුවා. කොරමැණිකට නම් ඔය කිසි දෙයක වගේ වගක් තිබුණේ නැහැ. කොරමැණික කියලා කියන්නේ දිසාවගේ පළමු කසාදයෙන් ලැබුණු දියණිය. මේ දියණිය පමණයි දරුවෙකු ලෙස දිසාවට හිටියේ. නීතියානුකූල දරුවෙක් විදිහට දිසාවට හිටියේ මේ කොරමැණිකේ පමණයි. කතරම් කාන්තාවන් ඇසුරු කරත් ඔවුන්ට ලැබුණු දරුවෝන් සැබවින්ම ඔහුගේ දරුවෝද කියලා කියන්න ඔහුට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා නීතියානුකූල දරුවෙක් විදිහට ඔහුට හිටපු එකම දියණිය ඇයත් කොරයි. උපතින්ම ආබාධිතයි. ඒ නිසා ගම්මුන් ඇයව හැඳින්වුවේ කොරමැණිකේ යන නමින්. ටිකෙන් ටික නදෝරිස් වලව්වේම උස්මහත් වුණා. උයන ගෙයි වැඩ කටයුතු තම මවට පැවරුණා. ඒ වගේම තම මවට මුහුණ පාන්න සිදුවුණු අසාධාරණකම් සුදු මහත්වරුන්ගේ ඕනා එපාකම් මහදිසාවගේ ඕනා එපාකම් ඉටු කර දෙන්න වගේම මහදිසාවගෙන් සිදුවුණු අඩත්තේට්ටම් ඒ සියලු දේ නදෝරිස් හොඳින් දැනගෙන උන්නා. සමහර සුදු මහත්තුරු වලව්වට ආපු දවස්වල
තමන්ට ශීතල උහුල ගන්න බැරුව ගිය හැටි කිරිබාලිට මතකයි. රාජකාර කටයුතු වලට එන සුදු මහත්තුරුන්ට නවතින්න සොල්තර තට්ටුව යට හදවපු ශීත කාමරයක් වෙනම තිබුණා. පලාති තියෙන උෂ්ණ ගතිය හින්දම සුදු ඇත්තන්ට ගැලපෙන විදිහට බිත්ති මිනිරන් වලින් කපරාරු කරලා ඒ උඩ හුණු ගාලා එහෙම තමයි කාමර හදලා තිබුණේ. සුදු මහත්තුරු ආපු සමහර දවස්වල රැට අකමැත්තෙන් වගේ ශීත කාමරයට යනකොට සිමෙන්ති පොළවෙන් කකුල් වලට දැනෙන ශීතල Tamanගේ මුළු ඇඟ පුරාම දුවල ගිහින් වෙවුලන්න ගන්න හැටි කිරිබාලිට මතක් වුණා. සමහර දාට සුදු මහත්තයාගේ මූණවත් බාලි දැක්කේ නැහැ. රෑ කළුවරෙත් ඇස් පියාගෙන Taman අකමැති ඉසව්වකට යනවා වගේ වේදනාවෙනුයි ඇය ඒ දවස් ගත කළේ. පුංචිනා කියලා කියන්නේ කිරිබාලිත් එක්ක ඉයුම් ගෙයි වැඩ කර තවත් තමන්ගේ අම්මගේ වයසේ සේවිකාවක්. දිනක් පුංචිනා මෙහෙම කතාවක් කියනවා. ඔය කාමරේ බිත්ති පොරදම් කැටයන් වලින් තමා හැඩ වෙලා තියෙන්නේ. පහුවෙදා උදේ තමන්ගේ කනට කරලා පුංචිනා එහෙම කියපු හැටි කිරිබාලිට මතක් වෙනවා. ගෙවෙන රාත්‍රිවල ශීත කාමරයට ගියත් ඇස් පියාගෙන ගෙවෙන හෝරා දෙක තුනේ එහෙම දෙයක් බාලිට කවදාවත් දැක ගන්න ලැබුණේ නැහැ. පුංචිනා කොහොමද ඒ ගැන දන්නේ කියලා තනියෙන් ඉන්න සමහර වෙලාවට කිරිබාලි කල්පනා කළා. ගැටිස්සි කාලෙමයි වලව්වට සේන්දු උනේ කියලා පුංචිනා කියපු හැටි මතක් වෙද්දි ඇය නොකියපු හරිය හිතා ගන්න බාලිට බැරි කමක් තිබුණේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා මේ කිරිබාලිගේ කතාව සම්බන්ධව මම තව වීඩියෝ එකක් කරන්න කල්පනා කරා. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න කිරිබාලිට නදෝරිස්ට මොකද උනේ මහදිසාවට වලව්වට මොකද උනේ ඒ දේවල් ඔක්කොම බලා ගන්න පුළුවන් ඊළඟ වීඩියෝ එකකින්. ඊට කලින් කිරිබාලිගේ කතාවේ තව චූටි දෙයක් කියන්න තියෙනවා. කිරිබාලි වලව්වට එන්න කලින් ගැටිස්සි වෙලා ඉන්න කාලේ කිරිබාලිට පෙම් බැන්ද කිරිබාලි ගැන බලාපොරොත්තු තියාගත්තු තවත් කෙනෙක් ඉඳලා තියෙනවා ගමේ. ඒ ගමේ කොළු ගැටෙක් වන කළුවා. ඉතින් කළුවා තවමත් කිරිබාලි මෙච්චර කාලයක් ගිහිල්ලත් දරුවෝ දෙන්නෙක් මල දරුවෝ ලැබලා අවුරුදු 10කට විතර පස්සේ වුණත් කළුවා කිරිබාලි ගැන හිතා ඉන්නවා. ඒක පොතේ මෙහෙම සඳහන් වෙනවා. මීට අවුරුදු ගානකට කලින් Tamanගේ හිතගත්තු කිරිබාලිව බලහත්කාරයෙන්ම වලව්වට කැන්දන් ආපු එක ගැන කළුවා හිටියේ දිසාව එක්ක කේන්තියෙන්. අඩුම තරමේ කිරිබාලිව එක වතාවක් හරි බලා ගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙයි කියලා කළුවා නිතරම හිතුවා. පුළුවන් වෙලාවට ගිහින් කතා බහ කරලා කිරිබාලිගේ අම්මගේ හිත හැදුවා. බාලි නොදැක Tamanට දැනෙන වේදනාව මේ වගේ නම් ඒකේ වදාපු අම්මට කොහොම වේදනාවක් දැනෙනව ඇද්ද කියලා කළුවා කල්පනා කළා. ඉතින් කිරිබාලි මතක් වෙන වෙලාවට කළුවා තනියෙන් ගායනා කරන කවියක් එක්ක අද වීඩියෝ එකකින් අපි සමුගන්නවා. ඉරේරස් නගා ඉරගිර වියෝ එනවා සඳේරස් බිබි සඳසාවියෝ එනවා ලඳේස් කොනින් නෙක නෙක ඉඟී දෙනවා බහින් බස් වෙලා මගේ හිත වද දෙනවා. ඉතින් කිරිබාලිව කවදාවත් තමා සතු නොවන බව දැනගන්නා කළුවා ඕව සොබා දහමේ හැටි කියලා හිත හදාගන්න තීරණය කරනවා. දහක් දුක් දුන්න හදවත පැලී ගියා බහක් මට දුන්න ඇගේ හිත දැඩිව ගියා හිටක් කොයි බින්ද මට දැන් දැනී ගියා රැයක් බෙබලිච්ච සඳ